හායි ගයිස්, ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් අද මං ඔයාලට අරන් ආවේ අපි කොහොමද පොසොන් එකට ගියේ කියලා. ඉතින් අද vlog එක ඒක ගැන. ඉතින් ඔන්න පොසොන් එකට අපි ගියේ දඹුල්ල පැත්තට. ඉතින් මං උදේම ලෑස්ති වෙනකොට කවුද බලන්නකෝ මට හම්බුණු යාළුවා. ඔන්න ඉතින් අපි දැන් ගමන පටන් ගන්න තමා හදන්නේ. ඉතින් අපිට යන ගමන් ගොඩාක් දන්සල් හම්බුණා. පළවෙනියටම ඉතින් අපිට හම්බුනේ පාන් දන්සලක්. එතන පානුයි අයිස්ක්‍රීම් නෙස්කැෆේ තුනම දුන්නා. ඊට පස්සේ කඩල දන්සල් එහෙම හම්බුණා ගොඩක්. ඔන්න ඉතින් අපි දන්සලත් වැඳගෙන අපේ පන්සලට අපි ආවා. ඉතින් අපි මේ සැරේ ගියේ දඹුල්ල පැත්තේ තියෙන ලස්සන පන්සලකට. මේකේ නම තමයි සංකසම්පුර සේනාසනය. හරිම ලස්සන පන්සලක්. හුලගේ හැමදේ සීතල පාරත් එක්ක ඒ වටපිටාව ඇත්තටම මාර ලස්සනයි. ඉබ්බන් කටුව ගාලා තියෙන හරිම ලස්සන පන්සලක්. ඔයාලත් ගිහිල්ලා බලන්න. හරිම ලස්සනයි මේ පන්සල. ඉතින් අපි වැවගාව ටිකක් නවත්තලා හිටියා. ඒ වැවේ හුළඟත් එක්ක ඒ සීතලත් එක්ක මරු එතන. හරිම සංසුන් වයිබ් එකක් තියෙන්නේ. හිතට නිවීමක් දෙන මෝමන්ට් එකක්. ගමනේ තෙහෙට්ටුවත් අමතක වෙන තරමට ඒ තැන මාර ලස්සනයි. ඔයාලත් ගිහිල්ලා බලන්න. ඒ තැන මාර ලස්සනයි. ඉතින් එදා දවසේ අපි ගියේ එහෙ විතරයි. ඒත් ගමන එතනින් නතර වුණේ නෑ. පහුවෙන්දා අපේ පන්සලේ ගෙවල් ගාව තිබ්බ පන්සලේ පොසොන් කලාපයක් තිබ්බා. ඒකට ගියා. ඉතින් ඒකේ සඳ කිඳුරු ජාතකය තොරණක් විදියට ගහලා තිබ්බා. වගේම කැරකෙන කූඩු අනම්මනම් ඒකෙත් දන්සල් එහෙම තිබ්බා. ඉතින් බලන්නකෝ එයාලා හදලා තිබ්බු කැරකෙන කූඩු වල ලස්සන. ලොකු හාමුදුරුවෝ කිව්වා අයියලට. ඊට පස්සේ ඉතින් අපි වෙසක් කූඩු හැම කැරගෙන කූඩු හැම බලලා වංකගිරිය කියලා එකක් තිබ්බා. ඒක ඇතුළට ගියා. ඉතින් ඒකේ වෙන්නේ අතරමං කරන්න තමයි ඒක හදලා තියෙන්නේ. ඒත් අපි නම් අතරමං උනේ නැහැ. ඉතින් ඒක ඇතුලේ නිලුම් මලකුයි මිහින්තලෙයි කොසල් රජතුමාගේ සිහින දාසයයි තමයි ඇඳලා තියෙන්නේ. චිත්‍ර නම් මාර ලස්සනයි. ඉතින් ඔන්න ඔහම තමයි අපේ පොසොන් දවස ගත වුනේ. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම් ආයෙත් vlog එකක් කරන්. එහෙනම් බයි.